දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් රන්දි ෂෝට් ස්ටෝරි එක එකතු වෙලා ඉන්න ඔයාලට ඔන්න ගොඩක් කාලෙකින් කෙටි කතාවක් අරන් ආවා. ඉතින් මේ කෙටි කතාව වොයිස් කරලා තියෙන්නේ ගොඩක් අයගේ ඉල්ලීම් නිසාම. ඉතින් ඔයාලා ඒ වොයිස් එකට කැමති නැත්නම් සද්දේ අඩු කරලා කතාව කියවගෙන යන්න කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ස්ටෝරි එක එකතු වෙලා ඉන්න ඔයාලා ගොඩක් කාලයකට පස්සේ කෙටි කතාවක් කියවන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ කෙටි කතාවේ නම තමයි ගිනියම් සඳ. එහෙනම් අපි කෙටි කතාව කියවලා බලමු. ගිනියම් සඳ. පින් සිද්ධ වෙයි කේසර අයියේ කරුණා කරලා අර කෙල්ලට ගෙදර යන්න කියන්න. ඔයාට ලැජ්ජ නැද්ද මේ කොහෙවත් යන එකියක්ව ඔයාගේ ගෙදර නවත්තගෙන ඉන්න? ඒකිට ඕන කරලා තියෙන්නේ මාව ඔයාගෙන් ඈත් කරන්න. හිමින් කතා කරන්න නාමලි කෑ ගහන්න එපා. ඇයි බය වුණාද? අරකිට ඇහි කියලා. ඔයාට කියන්න බැරි නම් මං එයාට කියන්නම් ගෙදර යන්න කියලා. දැන් ඔයාට ඕනි කරන්නේ මගෙන් ඈත් වෙන්න. ඒකනේ මට ඔහොම කතා කරන්නේ. මගේ විහාරගේ අතර ඔයා ඔය හිතන් විදිහේ ඉන්න විදිහ කිසිම සම්බන්ධකමක් නෑ නාමලි. ඇයි ඔයා ඒක තේරුම් ගන්නේ නැත්තේ? මට ආදරේ නම් ඇයි ඔයාට බැරි මාව විශ්වාස කරන්න? මට ඔයාව විශ්වාසයි කේසරයි. ඒත් අර විහාර පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. ඒ කෙල්ල මහ කපටි. එයාව ආපහු ගෙදර යවනකල් මං ඔයාගේ මූණවත් බලන්නේ නැහැ. මම යනවා. ඇය කේන්තියෙන් එසේ පවසා බර අඩි තබා පිටත්ව ගියේ මාව මේ නිවසෙන් පිටත් නොකළොත් නැවත කිසි දිනක ඔහුගේ මුහුණවත් නොබලන බවට දිවුරා පොරොන්දු වෙමිනි. මගේ නෙතුවකින් කඳුලක් බිමට පතිත වුණේ මටත් නොදැනීමය. නාමලී කේසරි සමග මෙලෙස රණ්ඩු වන්නේ මා මේ නිවසේට පැමිණ දෙතුන් දිනක් පසු වූ කාලයේ පටන්ය. ඇය සිතනා පරිදි කිසිදු සම්බන්ධකමක් මාත් කේසර අතරත් තිබුණේ නැත. කේසර මට මගේම සොහොයුරෙක් බඳුය. ඔයා අඬනව නේද විහාරා? මගේ නෙත තුලින් ගැලූ කඳුළු ඔහුට පෙනුනි. ඒවා හංගන්න තරම් උවමනාවක් මට නොවිනි. කඳුළ මගේ ජීවිතයට ආගන්තුක නැත. සියල්ල සිදු වුණෙත් ඉදිරියට සිදු වන්නෙත් මගේම අවාසනාවට යැයි මට සිතුනි. මං හින්දා ඔයාලා හැමදාම රණ්ඩු වෙනවා කේසර. මම මෙහෙන් යන්නම්. මං හින්දා නාමලී ඔයාව දාලා ගියොත් ඒක මට ගෙවා ගන්න බැරි පවක් වෙයි. මට සමා වෙන්න කේසර. හැඬු කඳුලින් මං එලෙස කියා සිටියෙමි. ඔහු මගේ හිස අතගා මගේ කඳුළු පිස දැමුවා. ඉන්පසුව මා පුටුවෙන් වාඩි කරවා ඔහුත් ළඟින් වාඩි වුණා. නාමලීගේ හැටි ඔහොම තමයි විහාරා. ඒක ඔයා ගණන් ගන්න එපා. අනික නාමලී ඉස්සරින්දන්ම ගොඩාක් මුරණ්ඩුයි. හිතුවක්කාරයි. මං කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඒකට ඔයාගේ වැරැද්දක් නෑ විහාරා. ඔයා දුක් වෙන්න එපා. කේසර එහෙම කියන්නේ මගේ හිත හදන්න. නාමලී කේසරත් එක්ක රණ්ඩු වෙන්නේ මන් නිසා. කිසිම ගෑනු ළමෙක් කැමති නෑ තමන් ආදරය කරන කෙනාට තවත් කෙනෙක් ලං වෙනවට. මගේ කේසරගේ එහෙම සම්බන්ධයක් නොතිබුණාට නාමලී ඉන්නේ මං ගැන සැකෙන්. ඔයාට පුළුවන් නම් මට ටවුමෙන් හරි කමක් නෑ මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න කේසර. මං කොහොමද හැමදාම ඔයාටයි නැන්දටයි බරක් වෙන්නේ? ඔයාව අපිට බරක් නෙවෙයි විහාරා. ඔයා කරදරයක වැටිච්ච ගෑනු ළමෙක්. මමයි අම්මයි දෙන්නම එදා පොරොන්දු වුණානේ ඔයාට උදව් කරනවා කියලා. අනික ඔයා රස්සාවක් කරන්න ටවුමට ගියොත් මිස්ටර් රන්දිනිගලට ඔයාව අහු වෙන්න පුළුවන්. එතකොට ඔයාට ආයෙමත් කුඩම්ම ගාවට යන්න වෙයි. කේසර කුඩම්මා ගැන මතක් කරනකොට මාව වෙවුලන්න වගේ ගත්තා. මගේ නපුරු කුඩම්ම පුදුම නපුරු ගෑණියෙක්. අද මට ගෙදර දාලා ඇවිත් මෙහෙම හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වුණෙත් ඇයි නිසායි. පුතේ එන්න කෑම කන්න. මේ දරුවා දැනුත් අඬනවද? කේසරිගේ අම්මා ඇවිත් මගේ ළඟින් වාඩි වෙලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා. අම්මා නැති මට ඇගේ මේ ආදරේ සෙනෙහස මහා මෙරක් තරම්.
නාමලී අදත් මාත් එක්ක සුපුරුදු කියවිල කියෙව්වා අම්මේ. ඒක විහාරට ඇහිලා. ඒකයි ඔය අඬන්නේ. ඒ නිසා විහාර හදන්න මෙහින් යන්න. ඔයා මෙහෙන් ගියොත් ඔයාගේ ජීවිතේ අනතුරේ වැටේ දුවේ. දුව හිතනවද දුවගේ කුඩම්මා දුවව හොයන එක අතෑරලා ඇති කියලා? ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. දුව නාමලී කියන දේවල් ගැන එච්චර හිතන්න එපා. එයාගේ කයිවාරුව විතරයි. කවුද එයා කියන දේවල් ගණන් ගන්න? කේසරගේ අම්මගේ හිතේ නාමලී ගැන වැඩි පැහැදීමක් නැහැ. ඇයි නාමලී ගැන කතා කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. මං හරිම අසරණයි නේන්දේ. කුඩම්ම නිසායි මාව මේ තත්ත්වයට වැටුනේ. එදා රෑ මට නැන්දා දෙවි කෙනෙක් වගේ ඇවිත් මාව බේරගත්තේ නැත්නම් අද මට මොනවා වෙලා තියෙයිද කියලා හිතා ගන්නවත් බෑ. දැන් හොඳ ළමයා වගේ ඔය දේවල් අමතක කරලා ඇවිත් කෑම කන්නකෝ. කේසරිගේ අම්මා මගේ ඔළුව අත ගාලා නැගිටලා කුස්සියට යන්න ගියා. කෑම කන්න තරම්වත් මගේ හිතට නිදහසක් නැහැ. බඩගින්නට වඩා හිතේ ගින්න පැටියෙන් දැනුණා. මගේ අම්මා නැති වුණේ මට අවුරුදු 14දී. එදා ඉඳන් මං ගෙව්වේ දුකින් පිරුණු ජීවිතයක්. අම්මා නැති අඩුව මට තදින්ම දැනුණා. ඒ අය යෝධ හෙවණැල්ලක් වී මගේ පසුපසම හිටි නිසා වෙන්න ඇති. ව්‍යාපාරික ලෝවේ දැවැන්තෙක් වෙච්ච ජයන්ත රන්දෙනිගල කියන්නේ මගේ අප්පච්චිට. ඒක ලෝවේ දැවැන්තෙක් වෙච්ච ජයනන්ද රන්දෙනිගල කියන්නේ මගේ අප්පච්චිට. අප්පච්චිට කුඩම්ම හම්බ වුණෙත් ඒ ව්‍යාපාරකදීමයි. අම්මා නැති වෙලා අවුරුදු 2ක් යද්දි අප්පච්චි කුඩම්මව කැඳගෙන අපේ ගෙදරට ආවත් හරි මගේ මුළු ජීවිතේම කනපිට හැරුණා. කුඩම්මා මට කවදාවත් ආදරෙන් සැලකුවේ නැහැ. අපේ ගෙදර වැඩට සේවකයින් 10ක්ම හිටියා. කුඩම්මා ආවට පස්සේ මුලින්ම කරේ සේවකයින් 5 දෙනෙක් පඩි දීලා රස්සාවෙන් අයින් කරපු එක. රාජ කුමාරිකාවක් වගේ ජීවත් වුණ මට සිද්ධ වුණේ එදා ඉඳන් ගෙදර වැඩකාරියක් වෙන එක. කුඩම්ම මල්ලව්ව ගෙදර හැම වැඩක්ම කරගත්තා. මට කන්න බොන්නවත් හරියට ලැබුණේ නැහැ. අප්පච්චි ගෙදර ඉන්න වෙලාවට විතරක් කුඩම්ම මට ආදරෙන් සැලකුවා. ඉතින් කුඩම්මගේ හැටි කොහොම කිව්වත් අප්පච්චි කවදාවත් මං කියන දේවල් විශ්වාස කරේ නැහැ. කුඩම්ම කියන හැම දෙයක්ම අප්පච්චි ඉහ මුදුනින්ම විශ්වාස කරා. විහාරා, උඹ මගේ අයියාගේ පුතා අභිමන්ව කසාද බඳින්න ඕනේ. හෙට කට්ටිය මෙහෙනව කසාද ගැන කතා කරගන්න. ඔබ මොකක් හරි නාටකමක් නටලා ඒ මිනිසුන්ගේ හිත රිද්දුවොත් එහෙම මම නායක ගෑණි කියන්න එපා. තේරුණාද? මම බාත්රූම් එක හොදමින් ඉඳද්දි කුඩම්ම ඇවිත් ඒ කියලා ගිය දෙයින් මගේ මුළු ඇඟම පණ නැතුව ගියා. කුඩම්ම හදන්නේ මගේ මුළු ජීවිතේම අපායක් කරන්න. අභිමන් සේනානායක කියන්නේ එච්චර හොඳ මිනිසෙක් නෙවෙයි. එයාගේ චරිත ගැන මං හොඳටම දන්න නිසා තමයි මේ කසාදෙට කැමති නැහැ කියලා කුඩම්මට හොරෙන් අප්පච්චි කිව්වා. ඒත් අප්පච්චි මං කියන දේ ඇහුවේ නැහැ. හැමදේම සල්ලි වලින් තීන්දුව කරන අප්පච්චි මගේ කසාදෙත් සැලකුවේ ව්‍යාපාර මට්ටමින්. කලුවරට මං හරිම බයයි. රෑ වෙලා කිසිම දෙයකට එළියට අඩිය තියන්නේ නැති මං එදා රෑ මගේ ජීවිතේ ලොකුම තීරණය ගත්තා. ගෙදර හැමෝටම හොරෙන් මං එදා පාරට බැස්සා. ඉබා ගාතේ පිස්සියෙක් වගේ මහ රෑ මං පාර දිගේ දුවන් යද්දි මගේ වාසනාවට වගේ එදා මට කේසරිගේ අම්මව හම්බ වුණා. මං සිරි සත්‍යය තේරුම් අරගෙන ඇය මාව හැගෙන ඉවසට එක්කන් ආවා. දුවේ කෑම කන්න එන්න. එක පාරටම මාව ගැසිලා ගියේ කේසරිගේ අම්මගේ කටහඬට. කඳුළු පිහදාගෙන මං කෑම කන්න ගියා. කේසරත් මං එනතුරු කන්න නැතුව බලාගෙන ඉන්නවා. ඇයි කෑවේ නැත්තේ තවම? මං කේසරගෙන් ඇහුවා. ඔයා එනකල් හිටියේ කමු. කේසර මටපත් බෙදුවා. වෙලාවකට මට කේසර හරිම පුදුමයි කියලා හිතෙනවා. මාස 3කටත් වැඩි මම මෙහාට ඇවිත්. අද වෙනතුරු කේසර මගේ දිහා නරක විදිහට බලලා නැහැ. ඔහු මට සහෝදරියකට වගේ සැලකුවා. වනසිව්පාවුන් වැනි මිනිස්සු මැද දේවි දේවතාවුන් වැනි මිනිස්සු ඇත කියන කියමනේ ඇත්තක් තිබෙන බව මට එදා තේරුණා. සමහර වෙලාවට මට කේසර ගැන අමුතු හැඟීමක් ඇති වෙනවා.
ඒක ආදරයක්ද කියලා දැනුණු වෙලාවේදී මං ඒ ගැන හිතෙන් මකා දාන්න උත්සාහ කරා. ඒ කේසර කියන්නේ අනුන්ට අයිති වස්තුවක්. ඒ හිත වෙන කෙනෙකුගේ වෙලා ඉවරයි. විහාරා ඔයාට කියන්න සුබ ආරංචියක් තියෙනවා. ඔයා මෙච්චර දවසක් මට කිව්වනේ ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ඔන්න මං ඔයා ආසම ජොබ් එකක් හෙව්වා. එක්තරා හැන්දෑවක කේසර මගේ ගාවට ආවේ හරිම සතුටින්. එහෙම කියාගෙනයි. ජොබ් එකක් හොයලා තියෙනවා කිව්වම මට ලොකු සතුටක් දැනුණා. මොකද්ද කේසර ජොබ් එක? ජොබ් එක හම්බෙන්න මාස 6ක් විතර ගියාම තමයි විහාර මුලින්ම ට්‍රේනින් වෙන්න ඕනි හැබැයි. අනේ ඒකට කමක් නෑ කේසර. මොකද්ද ජොබ් එක? කොහෙද තියෙන්නේ? මං ඇහුවේ ඉවසිල්ලක් නැතිව. ඒක කේසරටත් තේරුණා. මාස 3ක් 4ක් තිස්සේ කේසරයි එයාගේ අම්මයි මාව හොඳින් බලාගත්තා. මං කොහොමද තවත් එයාලට බරක් වෙන්නේ? ටිකක් දුර මං අඳුරන මැඩම් කෙනෙක් ළඟ කුකරි කෝස් එකක්. බය වෙන්න දෙයක් නෑ. ඒ මැඩම් හරිම හොඳයි. ඔයා වගේ තව ගෑනු ළමයි 7-8ක් විතර එතන වැඩ කරනවා. ට්‍රේනින් එකෙන් පස්සේ හොටෙල් එකේම ජොබ් එක ගන්න පුළුවන්. ආරක්ෂාව ගැන කිසිම බයක් නෑ. මම මැඩම්ටත් කිව්වා ඔයා ගැන. හෙට එක්කන් එන්න කිව්වා. විහාර කැමති නම් මං හෙටම එක්කන් යන්න. මං කැමතියි කේසර. අනේ හෙටම මාව එක්ක යන්න. ජොබ් එකක් කරලා සල්ලි ටිකක් එකතු කරගන්න මට පුළුවන්. තනියම ජීවත් වෙන්න. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා විහාර. ඕනිම දෙයකට මං ඉන්නවා ඔයත් එක්ක. දැන් නාමලී සතුටින් ඉඳී කේසර. එයාටත් කියන්න මේ ගැන. ඔයාලා දෙන්නට මං සුබ පතනවා. හිතයට දුක සංගවාගෙන උඩින් සතුටින් ඉන්නවා වගේ පෙන්නලා මං එහෙම කියද්දී කේසරගේ මූණ එකපාරටම වෙනස් වුණා. ඇයි කේසර? මටයි නාමලිටයි සුබ පතන්න එපා විහාරා. ඒ ඇයි කේසර? මං ඇහුවේ පුදුමයෙන්. ඒ ඇයි කේසර ඔයාලා දෙන්න තරහ වුණාද? නාමලී ලබන මාසේ කසාද බඳිනවා. එහා ගමේ කෙනෙක්ව. අනේ දෙයියනේ මට එහෙම කියවුණා. නාමලී කේසරත් එක්ක කොච්චර රණ්ඩු වුණත් මං හිතුවේ නෑ එයා කේසරව අතෑරලා ගිහින් වෙන කෙනෙක්ව කසාද බඳී කියලා. අවංකවම ආදරය කරපු දෙදෙනෙකුට එහෙම කරන්න පුළුවන්ද? මන් නිසයි කේසර නාමලී ඔයාව දාලා ගියේ. අනේ දෙයියනේ මං වගේ පව්කාර කෙල්ලෙක්. දෙවියනේ මෙච්චර මට පිහිට වෙච්ච ඔයාගේ ජීවිතේට මම මොකද්ද මේ කරේ? විහාර දුක්ුනේ හදවතින්මයි. ඇගේ හිතේ කේසර ගැන මොන විදිහේ බැඳීමක් ආදරයක් තිබ්බත් ඇය කිසිම දවසක නාමලීගෙන් කේසරව උදුර ගන්න උත්සාහ කරේ නැහැ. ඇය හදවතින්ම ඔවුන් දෙදෙනාට සුබ පැතුවා. මේකට ඔයාගේ වැරද්දක් නෑ විහාර. ඒ මිනිස්සයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ලු. ඒකයි නාමලී කැමති වෙලා තියෙන්නේ. ඔයා මෙහෙ නොහිටියත් නාමලී මගෙන් වෙන් වෙලා ගිහින් ඒ මිනිස්සයාව බඳිනවා. ඔයා ඔය කියන්නේ ඇත්තමද කේසර? ඔව් විහාර මම මොකටද ඔයාට බොරුවක් කියන්නේ? ඔයා හිත හදාගෙනද ඉන්නේ නාමලී වෙන කෙනෙක් බඳින එකට? ඔයාට දුක නැද්ද? මං හිත හදාගෙන ඉන්නේ විහාර. මාව එපා කියලා සල්ලි පස්සේ දුවපු එයා ගැන හිතලා මං දුක් වෙන්නේ නැහැ. එයා එහෙම කිව්වේ ඇත්තටමයි කියලා මට තේරුණා. කේසරගේ නාමලීගේ වෙන්වීමට මං හේතුවක් නොවුණු එක ගැන මට සැනසීමක් දැනුණා. මෙතුවක් කල් හිතට දැනුනේ නැති අමුතු විදිහේ සතුටක් සැනසීමක් මගේ හිතට දැනෙමින් තිබුණා. ඒ මොකද්ද කියලා මටම හිතාගන්න බැරි වුණා. මොකද කියලා මේ කවදාවත් නැතුව අමුතු සතුටකින් හෙට අලුත් ජොබ් එකට යන නිසාද? කේසරටත් මගේ වෙනස තේරිලා එහෙම ඇහුවා. ඒකත් එක හේතුවක් තමයි. මං එහෙම කියලා වටයක් කැරකිලා ගිහින් මිදුලතු ගෑවා. ඒ කියන්නේ වෙන හේතුකුත් තියෙනවා කියන එකද? සරම දෙකට නවාගෙන කෝටු කෑල්ලකුත් කටේ ගහගෙන කේසර මිදුලේ බංකුව උඩින් වාඩි වුණා. මොකද ඒ හේතුව? ඒක රහසක්. හරි අපිටත් දවසක දැනගන්න ලැබෙයි නේ රහස මොකද්ද කියලා. අම ගහට හේතු වෙලා කේසර මම මිදුලතු ගන්න දිහා බලාගෙන හිටියා. පහුවදා උදෙන්ම මාව කේසර නීට මැඩම් ගාවට එක්කන් ආවා. ඇය මාව ආදරෙන් පිළි අරගෙන හැම දෙයක්ම මුල්ලේ ඉඳන්ම කියලා දුන්නා.
මාත් එක්ක තව ගෑනු ළමයි 8 දෙනෙක් එතන ට්‍රේනින් එකට හිටියා. හවසට මං එන්නම් එක්කන් යන්න. එතකල් බය නැතුව හරියට වැඩ ටික කරගන්න ඕනේ. හොඳේ. ඕනිම දෙයක් මැඩම්ගෙන් අහගන්න. මැඩම් ළමයින්ට හරිම කරුණාවන්තයි. කේසර එහෙම කියලා යද්දී කළු පාට නවීන පන්නේ කාර් එකක් ඇවිත් පල්ලෙහා බිල්ඩින් එක ගාවින් නතර කරා. ඒකෙන් බහපු පුද්ගලයා ගැන බලන්න විහාරට වගේම කේසරටත් ගානක් උනේ නැහැ. විහාරට සමුදුන් කේසර පඩිපෙළ බැහැලා පහළට ආවා. විහාර ඔයාගේ පේපර් එක බොස් ඔකට සයින් කරලා තියෙන්නේ. ඔයා බෝඩි මේ නවතිනවද නැත්නම් ගෙදර යනවද? හවස 4ට විතර නිමාෂි ඇවිත් මට පේපර් එක දීලා එහෙම කිව්වා. බෝඩිමක නැවතිලා ඉඳන් යන තරම් ලොකු දුරක් නැති නිසා මං කේසරලයි ගෙදර ඉඳන්ම එනවා කියලා කලින්ම හිතාගෙනයි හිටියේ. ඒකට කේසරගේ අම්මා එහෙමත් කැමතියි. මං ගෙදර ඉඳන් එන්නේ නිමාෂි බෝඩි මේ නැවතිලා ඉන්න තරම් මහ දුරක් නෑනේ. බොස් බැන්නද දන්නේ මට. මේ නෝට් එක ලියා ගන්න ඕනි නිසා මම බොස් ගාවට යන්න බැරි වුණේ. අනේ නෑ විහාර. ඔයාට බනින්න තියා ඕක බලන්නවත් බොස්ට වෙලාවක් තිබුණ නැහැ. පේපර් එක ගත්තා යටම සයින් කරලා දුන්නා. එච්චරයි. හැබැයි බොස් හරිම හැන්ඩියා. ඔයා ළඟට ගියා නම් ෂුවර් මොනා හරි අහනවා. නිමාෂි එක කියපු විදිහට මට හිනහත් ගියා. බොස් කොච්චර හැන්සම් වුණත් මගේ හිත ගියේ කේසර තරම් මට වෙන කිසිම කෙනෙක් ලස්සන නෑ. මගෙන් මොනව අහන්න දාන්නේ? හැබැයි බොස්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නම් ගොඩක් ඇති. ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නම් ගොඩක් ඇති. ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ගොඩක්? විහාර එහෙම ඇහුවේ ඇස් ලොකු කරගෙන පුදුම වෙලා වගේ. ඔව් ඔයා දන්නේ නැති වුණාට විහාර ඔය ලොකු සල්ලිකාරයෝ එකපාරලව දෙක තුන බැලන්ස් කරන්නේ. අපේ බොසුත් එහෙමද දන්නේ? මෑන්ගේ බැල්ම නම් මනමාල පාටයි. කෙල්ලෝ වශී වෙලා ඉන්නේ. හැබැයි බොස් නම් අපේ සෙට් එකේ එකියක් තියා ඇහැක් කැරලා බලන්නේ. නිමාෂි බොස් ගැන විස්තර රස කර කර කොහොම කිව්වත් විහාරට ඔහුව දැක ගැනීමේ කිසිදු ආසාවක් හිතට දැනුනේ නැහැ. ඇයට ඕනි උනේ ඉක්මනින්ම කේසර ළඟට යන්න. කේසර ළඟ ඉඳද්දි දැනෙන ආදරණීය හැඟීම ඇයට ජීවිතේ පුරාම විඳින්න පුළුවන් බව දැනුණා. අනේ මට නම් ඔය බොස් ගැන කිසිම විශේෂයක් නෑ නිමාෂි. උඹ බොස්ව එක සැරයක් දැක්කනම් ඔහොම කියන්නේ නෑ විහාර. මන් දන්නවා. උඹ අපිට බොරුවක් නේද ඉස්සෙල්ලා කිව්වේ. උදේ උඹව දාන්න ආයේ උඹ ආදරය කරන කෙනා නේද? ඔව් නිමාෂි කේසරයි මමයි ළඟදිම මැරි කරනවා. Tamanට හදවතින්ම ආදරය කරන කෙනෙක් හිටියම රාජකුමාරියෝ ආවත් වැඩක් නැහැ. එහෙනම් අපිටත් ළඟදිම වෙඩින් කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි නේද? ලොකුවට වෙඩින් ගන්න නෑ නිමාෂි. අපි දුප්පත්. ලොකුවට වේදම් කරන්න සල්ලි නෑ. එයාලා පුදුම වෙයි. මං ජයනන්ද රන්දිනිගලගේ එකම දුව කියලා දැනගත්තා. සල්ලිකාර පෝසක් දුවෙක් කියනට වඩා දුප්පත් කෙනෙක් කිව්වම හිතට දැනුනේ පුදුම නිදහසක්. විහාරා ඔයාට බොස් එන්නලු. නීටා මැඩම් ඇවිත් එහෙම කියද්දි මං ගෙදර යන්න ලෑස්ති වෙලත් ඉවරයි. ඇයි දන්නේ මේ වෙලාවේ බොස් මට එන්න කියන්නේ. කොකටත් ගිහින් බලන්න ඕන. ඉස්සෙල්ලා පේපර් සයින් කරගන්න මං ගියෙත් නැති නිසා බොස්ට කේන්ති ගිහින් තන්නේ. ආපු පළවෙනි දවසේම ඉතින් බැනුම් තමයි. එහෙම හිතා මං නීටා මැඩම්ගෙන් අහගෙන බොස්ගේ කැබින් එක කිට්ටුවට ගියා. දුරටම මං දැක්ක බොස් ඉන්නේ කෝල් එකක කියලා. මං දොර ගාවට යනකොටම වගේ පියන් අංකල් තේ එකක් අරගෙන කැබින් එකට ගියා. එතකොටයි මං බොස්ගේ මූණ හරියටම දැක්කේ. දෙයියනේ මේ අභිමන් සේනානායක නේද? කුඩම්මගේ අයියාගේ පුතා. එතකොට මෙයාද අපේ බොස්? මගේ මුළු ඇඟම පණ නැති වීගෙන ගියා වගේ දැනුනේ. අභිමන් මාව දකින්න කලින් මං ටක් ගාලා එතනින් එහාට ගිහින් වොෂ් රූම් එක තියෙන පැත්තට ගියා. එකපාරටම හිතා ගන්න බැරි වුණා මොනව කරන්නද කියලා. මෙතන බොස් අභිමන් නම් මං කොහොමද මෙතන වැඩ කරන්නේ? අද මේ ගැන කේසරට කියන්න ඕන. කේසර අභිමන් ගැන දන්නේ නැතුවයි මාව මෙතන ජොබ් එකට දැම්මේ. කේසර දන්නේ නීටා මැඩම් ගැන විතරයිනේ. පස්සේ මම වොෂ් රූම් එකේ ඉඳන් ආවේ බයෙන් ගැහි වගේ. මම මෙතන ඉන්නේ කියලා අභිමන් දැනගත්තොත් ලොකු විනාශයක් වෙන්නේ. මං මේ හැම දෙයක්ම හඟවලා නිමාෂිට උත්තර දුන්නා. නෑ නිමාෂි විස්තර ඇහුවා විතරයි. මොනවද අහපු විස්තර? අනිවාර්යෙන්ම අහන්න ඇති විහාර මැරි කරලාද කියලා. නැහැ කිව්වනම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අහන්න ඇති. නිමාෂිටත් ඕන නැති දෙයක් නැහැ. අනුන්ගේ ඕපදූප හොයලා නම් හොදට පුරුදුයි වගේ. කොහොමත් මට හෙට ඉඳන් මෙතන වැඩට එන්න වෙන්නේ නැහැ.
ඒවා ඇහුවේ නැහැ නිමාෂි. අනික බොස්ට ඒවා වැඩක් නෑනේ. අද ඇහුවේ නැත්තම් පස්සේ දවසක අහයි. මම යනවා. නිමාෂිත් එක්ක මාත් හෙමින් සීරුවේ පල්ලෙහාට ආවා. සැරෙන් සැරේ මං උඩ බැලුවේ අභිමන් සේනානායක පල්ලෙහාට එනවද කියලා දැනගන්න. මගේ වෙලාවට ඔහු ආවේ නෑ. කොහොමද අද වැඩ? අමාරුද? කී සැරයක් බැනුම් ඇහුවද? කේසරෙහිම ඇහුවේ hina වෙලා සැහැල්ලුවෙන් වුණත් මගේ හිත නම් තිබ්බේ හොඳටම ගිනි අරන්. අභිමන් අපිව දකින්න කලින් ඉක්මනටම මෙතනින් යන්න ඕනේ. ඒ හැම දෙයක්ම මම පස්සේ කියන්නම් කේසර. දැන් අපි ඉක්මනටම මෙතනින් යමු. මං කේසරගේ අතින් අල්ලගෙන පාරට ඇවිත් ත්‍රීවිලර් එකකට ගොඩ වුණා. කේසරත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. ත්‍රීවිලර් එක ස්ටාර්ට් කරගෙන හරවන් යද්දි මං පිටුපස බැලුවා. මං දැක්කා අභිමන් ෆෝන් එක කනේ ගහගෙන පහළට ඇවිත් කාර් එකට නගිනවා. මගේ පපුවත් කිටි කිටි ගාලා ගැහෙනවා. දෙයියෝ බලලා මේ වෙලාවේ මාව බේරුවේ. එකපාරටම මොකද විහාර උනේ? ඇයි ඔයා මෙච්චර කලබලින් වගේ? ත්‍රීවිලර් එකේ යද්දි කීප වතාවක්ම මගෙන් කේසර එහෙම ඇහුවත් උත්තරයක් නොදී හිටපු මං ගේ ඇතුළට ආපු ගමන්ම දොර වැහුවා. එතන බොස් වෙන කවුරුත් නෙවෙයි කේසර, අපේ කුඩම්මගේ අයියගේ පුතා අභිමන් සේනානායක. මොනවා? අභිමන් ඔයාව දැක්කද විහාරා? නෑ කේසර, එයා දකින්න කලින් මං හැංගුණා. දෙවියෝ බලලා මාව බේරුනේ. අද දැන් නම් මට තේරෙන්නේ මම මොකද කරන්න කියලා. ඔයා හෙට ඉඳන් ගෙදර නවතින්න විහාරා. ඔය වගේ අවදානමක් තියාගෙන ඔයාට ජොබ් එකක් කරන්න බෑනේ. ඔයාගේ වදේ නිසාමයි මමයි අම්මයි ඔයාට ওই ජොබ් එකට යන්න දුන්නේ. අපේ සද්ද ඇහිලා කේසරගේ අම්මත් ආවා. ඇයත් මට කිව්වේ එතන ජොබ් එකට යන්න එපා කියලා. අනේ ඕදුවේ, ඔයා ඊට පස්සේ උතන රස්සාවට යන්න එපා. අපිට ඔයාව බරක් නෙවෙයි දුව ගෙදර නවතින්න. ඒ දෙන්නම කියන දේ අහලා මං ගෙදර නැවතුණා. ඔයාලට මාව බරක් නේද කේසර? රෑ නිදාගන්න යද්දි මං කේසරගේ කාමරයට ගියා. ඒක මට 아무තු දෙයක් නෙවෙයි. නිදාගන්න කලින් වෙනදටත් මං කේසර එක්ක මෙහෙම කතා කර කර ඉන්නවා. ඒක කේසරගේ අම්මත් දන්නවා. අනේ ඔව්, අපි ඔයාව උස්සගෙනනේ ඉන්නේ විහාරා. මගේ කොන්දත් කැඩෙන වගේ රිදෙනවා. අත් දෙකත් කැක්කුමයි. කේසර කේන්තියෙන් වගේ එහෙම කිව්වා. විහිළු නෙවෙයි කේසර. අපිට ඔයාව බරක් නෙවෙයි විහාරා. කෑම වේලකදී වැඩිපුර බත් පිඟානක් බෙදන්න උනා කියලා අපි බංකොලොත් වෙන්නේ නැහැ. පහළ තියෙන කුඹුර අපේ, එහා පැත්තේ තියෙන හේන අපේ. තව ආදායම් මාර්ග අපිට තියෙනවා. ඔයා ජොබ් එකකට ගියේ නෑ කියලා අපිට හිඟා කන්න වෙන්නේ නෑ. බය නැතුව ඉන්න. ජොබ් එකකට යන්න ඕනි කියද්දි හා කිව්වේ ඉතින් එපා කියන්න මට අයිතියක් නැති හින්දායි. අන්තිම ටික ඇහෙද්දි නම් මට දුක හිතුණා. මගේ ගැන එයාගේ හිතේ කිසිම විශේෂත්වයක් නෑ කියලා ඒ වචන වලින්ම තේරුණා. ඒකට මට හොඳටම දුක හිතුණා. ඇස් බිමට බර කරගෙන මං නිශ්ශබ්දව ඔහේ බලාගෙන හිටියා. මොකෝ අද නිදා ගන්න අදහසක් නැද්ද? මට නම් හොඳටම නිදිමතයි. ඔයාත් ගිහින් නිදා ගන්න විහාරා. තඩි සයිස් ඈනුමක් ඇරලා කේසර නිදා ගන්නයි ලෑස්ති වුණේ. මගේ හිත කිව්වෙම වෙන දෙයක්. යන ගමන් ලයිට් එකත් ඕෆ් කරගෙන දොරත් වහගෙන යන්න. මං යන්නේ. මං එකපාරටම එහෙම කිව්වා. කේසර ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා. මොකක්? එහෙනම් මෙතන නිදා ගන්නද හදන්නේ? අම්මෝ මට නම් බෑ. මං එළියට යනවා. ඔව් ඉතින් මං නාමලී තරම් ලස්සන නැතුව ඇතිනේ. ඒකනේ මන් ළඟ ඉඳද්දි පන්න ගන්න හදන්නේ. වැඩි කෑ ගහන්න ආවොත් එහෙම ඇයි මොනවා කරන්නද? කේසර නැගිටලා ඇඳෙන් ඉඳගත්ත මට ගහන්න වගේ. කියනවා අම්මට. මොනවද? මට කරදර කරන්න හදනවා කියලා. අම්මා මං කියන ඕනම දෙයක් විශ්වාස කරනවා. අම්මෝ විහාරා, ඔයා කොහොමද ඔච්චර බොරු කියන්නේ? මං කොයි වෙලේද ඔයාට එහෙම දෙයක් කරන්න හැදුවේ? කේසර එහෙම කියද්දි මට hina යන්න ඕන මෙන්න හිටියේ.
කේසර මොකද? මට තවත් මේක හිතේ හිර කරගෙන ඉන්න බෑ. මං ඔයාට ආදරේ කේසර. එහෙම කියලා මං අත් දෙකින්ම මූණ වහගත්තා. ආදරේදී කවද්ද කෙල්ලෝ ඉස්සර වුණේ? කොල්ලෝ මිසක්. මට කිසිම බයක් ලැජ්ජාවක් අපහසුතාවයක් දැනුනේ නෑ කේසරට ආදරේ කියන්න. විහාරා ආයෙ කියන්න. ඒක ඔයා ඒ කිව්වේ අදාගන්න බැරුව වගේ කේසර එහෙම ඇහුවා. මට දැන් එයාගේ මූණ දිහා බලන්නත් මොකද්ද වගේ. මං ඔයාට ආදරේ කේසර. මං නෙතු අගින් කේසර දිහා බැලුවා. එයා අදාගන්න බැරුව වගේ ඔළුවේ අත් දෙක තියාගෙන බලන් ඉන්නවා. ඔයාට ඔච්චර කල්පනා කරන්න දෙයක්ද මං කිව්වේ කේසර? කල්පනා කරන්න හිතෙන්නේ නැද්ද? මෙච්චර කාලයක් හිතින් ආදරේ කරපු කෙනා කෙලින්ම මූණට ඔහොම ආදරේ කිව්වා. කේසර එහෙම කිව්වේ හිමින් උනත් ඒක විහාරට හොඳට ඇහුණා. පුදුම වෙලා වගේ අය කේසර දිහා බලන් හිටියා. එක පාරටම විහාරව බදාගත්තා. ඔය ඇත්තමද කේසර? අනේ මට කියන්න. ඇත්තමයි මැනික ඔයාට මේක මට කියා ගන්න බැරුව හිටියේ. මම මෙච්චර දවසක්. මොකද මං දුප්පත් කොල්ලෙක් නේ. ඔහු ඒක කිව්වේ දුකින් වගේ. ඒකට කමක් නෑ කේසර. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මං ඔයාට ආදරේ එච්චරයි. ඇය ඔහුව අත් නොහැරම එලෙස පැවසුවා. මාත් ඔයාට ගොඩක් ආදරේ විහාරා. මව දාලා යන්නේ නෑ නේද? කවදාවත්. අනේ එහෙම හිතන්නවත් එපා කේසර. මං කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. හොඳ ළමයා වගේ දැන් ගිහින් නිදාගන්න. අපි හෙට උදේම අම්මටත් මේ ගැන කියමු. විහාරත් කේසර ළඟින්ම ඔහුගේ පොරවනේට මැද වී නිදාගන්න ලෑස්ති වුණා. යනවා එහා කාමරේට ලැජ්ජ නැද්ද? දැන්ම මෙතන නිදාගන්නේ. ඔයා මගේ හස්බන්ඩ් වෙන්නනේ ඉන්නේ. මේ සීතලයි යන්නේ. එහෙනම් ගිහින් ලිපට පනිනවා. ලිප නිවිලා. විහාර කේන්තියෙන් වගේ කිව්වා. පත්තු කරගන්නවා. දර එහෙම තියෙනවා කුස්සියේ. ගුඩ් මෝර්නින් සුදුමැණික. නැගිටින්න කල්පනාවක් නැද්ද අද? ඉක්මනට නැගිටලා ඔයාගේ කාමරයට යන්න. අම්මා දකින්න කලින්. උදේ පාන්දරින්ම කේසර විහාරගේ කමරට කිස් එකකුත් දීලා ඇයව නැගිටවන්න උත්සාහ කරා. සීතලේ කෙඳිරි කකා කෙල පොරෝනේ පොරවගත්ත මිසක් නැගිටින පාටක් නම් තිබුණ නැහැ. ඔයා මහ හොඳ නෑ කේසර. නපුරා. කිසිම ඉවසීමක් නැහැ. කේසර ඊනා වුණා. විහාර බොඩු කේන්තියක් අරගෙන අනිත් පැත්තට හැරිලා ඇස් දෙක පියාගත්තා. මං ඔයාට අනතුරු ඇඟෙව්වා නංගි හොඳේ. මෙහෙම දෙයක් වෙයි කියලා. ඔයාගේ තමයි වැරැද්ද. මොකටද මෙතනට ආවේ නිදාගන්න? තමන්ගේ කාමරේ ඉඩ තියෙද්දි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මගේ විතරද වැරැද්ද? විහාර ඇහුවේ කේන්තියේ. ඔව් ඔයානේ මගේ ගාවට ආවේ. මං එන්න කිව්වේ නෑනේ. කේසර කිසිම ගාණක් නැතුව එහෙම කිව්වේ. විහාරව අවුස්සවන්නයි. ඒත් ඇයට තේරුණේ නැහැ. ඇය හිතුවේ සිද්ධ වෙච්ච දේ කේසර සුළුවෙන් හිතලා තමාව පැත්තකට කරන්න හදනවා කියලා. ඒ කියන්නේ ඊයේ වෙච්ච දේවල් ගැන ඔයාලට කිසිම ගාණක් නැහැ කියන එකද? ඔයාගේ වැරැද්දෙන් සිද්ධ වෙච්ච දේවල් ගැන මම මොකටද හිතන්නේ? මං හිතුවේ නෑ කේසර ඔයා ඔහොම කියයි කියලා. මං ඔයාව ඕනෙවටත් වැඩිය විශ්වාස කරා. මට වැරදුනා. විහාර අඬාගෙනම ඇඳෙන් නැගිටලා පොරවනයත් අරගෙන කාමරේ දොර ඇරගෙන එළියට ගියා. කේසර hina වෙවි ඇය දිහා බලන් ඉන්නවා. ටිකකින් කේසරගේ අම්මා කාමරේට ආවා. අම්මව දැක්ක විතරයි කේසර කලබල වුණා. ඉවරයි තමයි. විහාර මගේ කාමරේ ඉඳන් ගිහක අම්මා දැකලා වගේ. මොකද පුතේ උඹ නිකන් බය වෙලා වගේ? නෑ අම්මේ මොකුත් නෑ. එහෙනම් අර දුවේ අඬාගෙන කාමරේට ගියේ. මට ඇත්ත කියපන්. මොකද්ද පුතේ මෙතන සිද්ධ වුනේ? අම්මා එහෙම අහද්දි ගොළු වෙලා වගේ කේසර බිම බලන් හිටියා. අම්මට තේරුණා කේසරගේ වෙනස. මං අහපු දෙයට උත්තර දීපන් පුතේ. ඇයි අර ළමයා අඬාගෙන කාමරෙන් ගියේ? උඹ මොනවද ඒ දරුවට කිව්වේ? මම මොකුත් කිව්වේ නෑ අම්මේ. අම්මා කේසර ළඟට ඇවිත් ඔහුගේ කන මිරිකගෙන හිටියේ. ඌයි අම්මේ අනේ කන රිදෙනවානේ මගේ කන රිදෙනවා අතාරින්න අම්මේ.
අම්මාව තම්බන්න උඹට බෑ පුතේ. ඊයේ ඒ දරුවා නිදාගත්තේ මේ කාමරේ කියලා මං දන්නවා. මම ඔය වයස පහු කරලායි ආවේ. උඹ හැරෙනකොට මට කියන්න පුළුවන්. ලෑස්ති වෙයන්. තවත් මේවා පහු කරලා බෑ. උඹලා දෙන්නම ඉක්මනටම පිළිවෙලක් කරලා දාන්න ඕනේ. එච්චර ඉක්මනින් ඇයි අම්මේ? උඹලට වෙන වෙන දේවල් වලට ඉක්මන් වෙන්න පුළුවන්. කසාද බඳින්නයි බැරි. අපි දුප්පත් නිසා ඒ දරුවගේ දෙමාපියෝ කොහොමද මේකට කැමති වෙන්නේ නැහැ. දුවත් එක්ක මං කතා කරලා පන්සලේ හාමුදුරුවන්ට කියලා හොඳ නැකතක් හදව ගන්න. ඒ දරුවගේ හිත රිද්දන්න එපා. උඹව විශ්වාස කරලා ඒ දු උඹ ගාවට ආවේ. එහෙම කියලා අම්මා කාමරෙන් එළියට ගියා. දත් මැදලා මූණ හොදන් උදේ තේ එකත් අරගෙන කේසර විහාරගේ කාමරේට ඔළුව දාලා බැලුවා. විහාර ඇඳ වීලට ඔළුව තියාගෙන කඳුළු සලමිනුවේ හිටියේ. මේ පිස්සු කෙල්ල මම විහිළුවට කියපු දේ ගැන මෙච්චර සීරියස් ගත්තද? පව් ඉතින් මාත් ඉතින් හිතන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනේ. විහාරා මැනික ඇයි මේ අඬන්නේ? තේක ස්ටූල් එක උඩින් තියලා කේසර විහාර ළඟින් වාඩි වුණා. ඒත් කෙල්ල නිකමටවත් ඔහුදියා බැලුවේ නෑ. එන්න එපා මල් ළඟට. ඔයා මහා නපුරු මිනිහෙක්. මං හීනකින්වත් හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා. මං හිතුවේ ඔයා මට ඇත්තටම ආදරේ ඇති කියලා. හුල්ල හුල්ල හඬ විහාර හැම කියද්දි කේසරට හොඳටම දුක හිතුණා. කවුද කියන්නේ මං ඔයාට බොරුවට ආදරේ කරන්න කියලා? මං ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි විහාර. ඉස්සෙල්ලා මං ඔයාට අර එහෙම කිව්වේ විහිළුවට. ඔයාගේ වැරැද්දක් නෑ මැනික. මගේ වැරැද්ද. මාත් ඉතින් හැංගීම් දැනීම් තියෙන මිනිස්සෙක්. මං ඉක්මන් වෙලා ඔයාට කරේ ලොකු අසාධාරණයක්. මට සමාව වෙන්න විහාරා. ඔයා ඇත්තට මෙහෙම කිව්වේ විහිළුවටද කේසර? කඳුළු පියදාගෙන විහාර එහෙම ඇහුවේ පුදුමෙන් වගේ. ඇයි හිතුවේ නෑ ඔව් එහෙම කිව්වේ විහිළුවට කියලා. ඔව් විහාර ඔයා හිතන වෙති මම මහ චරා මිනිහෙක් කියලා. අනේ නෑ කේසර. එහෙම කියන්න එපා. මං ඔයා ගැන කවදාවත් එහෙම හිතලා නෑ. ඔයා ගොඩක් හොඳ මිනිස්සෙක්. මෙච්චර කාලයක් තිස්සේ ඔයා දෙවියෙක් වගේ මාව ආරක්ෂා කරා. කවදාවත් නරක විදිහට මගේ දිහා බැලුවේ නෑ. හැම තිස්සෙම මගේ ආරක්ෂාව මගේ ගෞරවය ගැන හිතුවා. ඊයේ වෙච්ච දේවල් වලට ඔයා විතරක් වැරදි නෑ. ඒක වැරද්දක් කියලා හිතන්න එපා. අපි ඉක්මනටම කසාද බඳිමු. මං එහෙම කිව්වේ එයාගේ තේ කෝප්පෙන් උගුරක් දෙකක් බොන ගම. එයා මනමාල වැල්මක් හෙලලා hina වුණා. ඉක්මනටම බඳිමු. එතකොට ඉතින් ලයිසන් හම්බෙන එකේ ඕන වෙලාවක රෙඩි වෙන්න පුළුවන්නේ. අනේ මේ යන්න නපුර මාව ලැජ්ජ කරනවා. මං ගිහින් මූණ හොදගෙන එන්න. ඊයා ඔය තම්ස කට හොදන්න නැතුවද එතකොට තේ බිව්වේ? කට හේතුව මෝඩයෝ. ඊට මාස එකමාරකට පස්සේ අපි දෙන්න ළඟම තිබ්බ සුබනකතෙන් විවාහ දිවියට එළඹුණා. ලොකු උත්සවයක් ගත්තේ නැතත් අහල පහල කිහිප දෙනෙකුට ආරාධනා කරලා ගෙදර පුංචියට සංග්‍රහයක් ලෑස්ති කරා. අප්පච්චිට නොකිය කසාද බඳින්න සිද්ධ වෙච්ච එක ගැන මගේ හිතේ දුකක් ඇති වුණා. ඒත් අප්පච්චි කුඩම්මගේ තීරණ වලට ඔළුව නවාගෙන ඇගේ අනසකට යටත් වෙලා නොහිටියනම් මම මේ කසාද ගැන අප්පච්චිට දැනුම් දෙනවා. කමක් නැහැ. දවසක අප්පච්චි අපිට සමාව දෙයි. විහාරා එන්න කෑම කන්න. මොනවද මගේ වයිෆ් කල්පනා කරන්නේ? කේසර ඇවිත් මාව තුරුල් කරගත්තා. නපුරා උදේ ඉඳන් රොමැන්ටික් වෙලා ඉන්නේ. පොඩ්ඩ එහාට මෙහාට වෙච්ච තැනින් මාව තුරුල් කරගන්නමයි හදන්නේ. මට අප්පච්චි මතක් වුණා කේසර. එයා හරියට හිටියනම් අද අපිට එයාගේ ආශිර්වාදයක් ගන්න පුළුවන්නේ. අපි ටික දවසක් ගියාම ඔයාගේ අප්පච්චිව බලන්න යමු. අප්පච්චි අපිට සමාව දෙයි විහාරා. කුඩම්මා ඉන්න කල අපිට කවදාවත් අප්පච්චිගෙන් සමාවක් නෑ. ඉතුරු ටික මට කියාගන්න ලැබුණ නැහැ. කේසරගේ අම්මා කලබලෙන් වගේ කාමරයට දුවගෙන ආපු නිසා. පුතේ මේ දරුවගේ තාත්තා ඇවිල්ලා තව කට්ටියක් එක්ක. දෙයනේ අප්පච්චි. මට හොඳටම බය හිතුණා. කකුල් දෙක පන්න නැතුව වගේ ගියා. අප්පච්චි ආවේ මාව කේසරගෙන් උතුරගෙන යන්නද? අනේ දෙවියනේ එහෙමනම් වෙන්න එපා. කේසර මගේ අතින් අල්ලගෙන එළියට ගියා. අප්පච්චි අභිමානුයි අපි දිහා බලාගෙන ඉන්නවා. එයාලගේ අතේ ලොකු මල් පුකුරු දෙකක් තිබුණා.
ඒත් මගේ මූණේ තිබ්බ බය නැති වුණේ නැහැ. අප්පච්චි අභිමානුයි ආවේ මගේ කේසරට කරදරයක් කරන්නද? මං කේසරගේ ඉස්සරහ හිටගත් එයාට මුකුත් කරන්න එපා කියලා. අප්පච්චි ඉදිරියේ බැගේ පැත්තලා ඉල්ලමිනු. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනි දුව. මගේ ආශිර්වාදය ඔයාලට හැමදාමත් තියෙනවා. මගෙන් වෙච්ච වැරදි වලට මට සමා වෙන්න දුව. ශීලා නිසා මට මගේ දුව මග ඇරුණා. දුවගේ අම්මට වෙච්ච පොරොන්දු මට හරියට ඉෂ්ට කරන්න ලැබුණේ නැහැ. දැන් කුඩම්ම කෝ අප්පච්චි? බින්දී ගිය හඬින් මං එහෙම ඇහුවා. අප්පච්චි අපිට සමාව දුන්නත් කුඩම්ම නම් එහෙම කරන්නේ කවදාවත්. එයා මට කරේම වෙනස්කම්නේ. හાર્ට් ඇටැක් එකක් හැදිලා ශීලා නැති වුණා දුව. දැන් මාසයක් විතර ඇති. කුඩම්ම එයා කරපු පව් වලට වන්දි ගෙව්වා. ඒත් මං කුඩම්මට වෙච්ච දේ අහලා සතුටක් ලැබුවේ නැහැ. එහෙම කුරිරු හිතක් මට නැහැ. my congratulations විහාරා. අභිමාන් ලොකු රෝස් මල් පොකුරක් දීලා අපිට සුබ පැතුවා. එයා වෙනස් වෙලා තියෙන හැටි දැක්කම මට පුදුමයි. ඒත් ඒක එහෙමම කියලා කියන්න බෑ. අභිමාන් කවදාවත් මට කිව්වේ නෑ එයාට මාව කසාද බඳින්න ඕන කියලා. හැම දෙයක්ම තීරණය කරේ කුඩම්මනේ. ආරාධනා නොකර ආපු නිසාද අපිව තාමත් එළිය තියාගෙන ඉන්නේ. අප්පච්චි hina වෙවි එහෙම අහද්දී එයාලා දෙන්නට ගෙට එන්න කියන්න අපිට මතක් වුණේ. මං ටක් ගාලා දුවලා ගිහින් කේසරගේ අම්මත් එක්ක එකතු වෙලා කෑම මේසේ හැදුවා. අප්පච්චි අභිමානුයි ආපහු ගිය දවල්ට කෑම කාලයි. අපි දෙන්න ගෙදර එන්න කියලා අප්පච්චි ආරාධනා කරා. ඔය මොනවද විහාරා? මේක අපේ අලුත් ගෙදර යතුරයි ඔප්පුවයි. මේක ඔයාගේ අලුත් කාර් එකේ යතුර. අපි අම්මත් එක්ක අපේ අලුත් ගෙදර පදිංචි වෙමු කේසර. දැන් ඔව්ව දුන්නේ දෑවැද්දටද? එහෙමනම් මට එපා ඕවා. නෑ මෝඩයෝ කවුරු බැන්දත් මේවා අන්තිමේදී මට අප්පච්චි දෙනවා. අප්පච්චිට දරුවෙකුට ඉන්නේ මං විතරයි. මේවා වෙන කාට දෙන්නද? එහෙනම් ඉක්මනටම මදිනෝ කියන අප්පච්චිට මුණුපුරු මිනිපිරියෝ රොත්තක්ම හදලා දෙමු. එතකොට ඔය දේපල බිස්නස් එයාලා බලා ගන්න නැතේ පිට යන්නෙත් නෑනේ. අපූරුයි මෙයාගේ අදහස. කේසර මාව එයාගේ පපුවට හේතු කරගත්ත ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවකින් හැම ප්‍රශ්නයක්ම විසඳිලා ජීවිතයට අලුත් මාවතක් පෙනුණා. අද ඉඳන් අපිට අපේ ලෝකෙ ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් කෙටි කතාව අවසానයි. ඔයාලගේ අදහස් හැමදාමත් වගේ මට ගොඩාරියක් වටිනවා. ඒ නිසා කතාව ගැන දැනුණ දේ වචනකින් කියලා යන්න. මම රන්දි ලියනගේ.